ශිෂ්‍ය නායෝජනා ක්‍රමයට අයදුම් කරන ශිෂ්‍යයන්ට වැදගත් පණිවිඩ කිහිපයක්. ලංකාවේ ඇතිවන ව්‍යසන තත්ත්වය ශිෂ්‍ය නායෝජනා ක්‍රමයට බලපාන්නේ කොහොමද? ව්‍යසන තත්ත්වයන්ට මුහුණ දුන් ශිෂ්‍යයන්ට ශිෂ්‍ය ණය අංශය මගින් ලබා දෙන සහන මොනවාද? අයදුම් කිරීමේදී තියෙන රික්වයර්මන්ට්ස් වල වෙනසක් සිද්ධ වෙනවද? ශිෂ්‍ය නායෝජනා ක්‍රමේ ටයිම් ලයින් එකේ වෙනසක් සිද්ධ වෙනවද? යුනිවර්සිටිස් පටන් ගන්නකොට ලොකු කාලයක් ගත වෙයිද? ග්‍රාම නිලධාරි මහත්මයාගෙන් හෝ මහත්මියගෙන් ඩෙක්ලරේෂන් එක සර්ටිෆයි කරගන්න ඕනේ. ඉන්ටර්විව් එක අවස්ථාව වෙනකොට මේ සර්ටිෆිකේට්ස් ලබා ගැනීමේ නොහැකියාවක් තියෙනවා නම් පාසල අයදුම්කරුවෙක් විදිහට උසස් පෙළට මේවර පෙනී සිටිනවා. ඒ සර්ටිෆිකේට් එක ලබා ගැනීමේ හැකියාවක් නැහැ කියන කාරණය ඔයගොල්ලන්ට ලියලා තියෙන ප්‍රශ්න වලට යම් යම් සහන ලබා දීලා තියෙනවා ශිෂ්‍ය නායෝජනා ක්‍රමය මගින්. අද වීඩියෝ එකෙන් ඔයාලට තියෙන මේ ප්‍රශ්න ගොඩක් දේවල් කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකන් බලන්න. Hello guys, මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. මුලින්ම කියලා ඉන්න ඕන වීඩියෝ එක පටන් ගන්න කලින් ලංකාවේ පහුගිය දවස්වල ඇති වුණු ව්‍යසන තත්ත්වය ලංකාවෙන් පිට ජීවත් වෙන කෙනෙක් විදිහට ඒක හරීම තදින්ම දැනුණා අපිටත්. ඉතින් මුලින්ම කියලා ඉන්න ඕනේ නැවතත් මේ වගේ දෙයක් අපේ ශ්‍රී ලංකාවට වෙන්න එපා කියලා තමයි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මේ ව්‍යසනයන්ට මුහුණ දුන්නු සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඉතාම ඉක්මනින් ඒ වගේම මුළු ශ්‍රී ලංකාවටම අපේ ලංකාවට ඉතාම ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මීට කලින් පෝස්ට් කිහිපයකුත් දැම්මා. ඕනම කෙනෙකුට මොකක් හරි උදව්වක් ඕන නම් ඔයගොල්ලන්ට අනාගතය ගැන යම් කිසි අවිනිශ්චිතභාවයක් ඇති වෙලා තියෙනවා නම් ඒ කියන්නේ මේ ව්‍යසනයන්ට මුහුණ දුන්නු ශිෂ්‍යයෝ ඉන්නවා නම් ඔයගොල්ලන්ට ඕන වෙලාවක මට කතා කරන්න පුළුවන්. ඉතින් මං මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් සියලුම දේවල් කරන්නම්. ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මොන විදිහටද ඔයගොල්ලෝ ඉස්සරහට යන්න ඕනේ, මොන ඔපචුනිටිස්ද තියෙන්නේ. ඉතින් මේ දේවල් කියලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කතා කරන්න පුළුවන්. හැම පැත්තකින්ම උදව් කරන්න. එහෙනම් අද වීඩියෝ එකට යමු. ගොඩක් දෙනෙකුට ඇති වෙලා තිබුණු ප්‍රශ්නය තමයි මේ ව්‍යසන තත්ත්වය. මේක ශිෂ්‍ය නායෝජනා ක්‍රමයට බලපාන්නේ කොහොමද? මේක ශිෂ්‍ය නායෝජනා ක්‍රමයට නරක විදිහට බලපායිද කියන ප්‍රශ්නේ තමයි ගොඩක් දෙනෙක් අහලා තිබුණේ. ඉතින් මේ වෙනකොට මේ පාර ඇප්ලයි කරන ශිෂ්‍යයන්ට ඕගොල්ලන්ට ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. ඒ දේවල් කලින් කියලා තිබුණු විදිහටම ඒ දේවල් සිද්ධ වෙයි. ඒ නිසා ඕගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ. අපි අනාගතය ගැන දන්නේ නැහැ. මොකද අපි දැකලා තියෙනවා දැන් මම අවුරුදු 5-6ක් මේ ශිෂ්‍ය නායෝජනා ක්‍රමයත් එක්ක ඉඳපු කෙනෙක් නිසා දැකලා තියෙනවා ශිෂ්‍ය නායෝජනා ක්‍රමේ ප්‍රශ්න ඇති වෙනකොට ප්‍රශ්න ඇති වෙන්නේ කොහොමද? මොන වගේ ප්‍රශ්නද ඇති වෙලා තියෙන්නේ? ඉතින් මේ හැම දෙයක්ම පහුගිය අවුරුදු 5 ඇතුළත දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට අනාගතය ගැන අනාගතේ මොකද්ද වෙන්නේ, ඊළඟ ඉන්ටෙක්ස් වලට මොකද්ද වෙන්නේ කියන දේ ගැන අපිට කලින් කියන්න බෑ. අපිට නෙමෙයි ශිෂ්‍ය නාංශයටවත් ඒක ඔයගොල්ලන්ට කියන්න බෑ. ඒ කියන්නේ අනාගතය අපිට කියවන්න බෑනේ. ඉතින් අපි මේ වර්තමානය ගැන තමයි අපිට කතා කරන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙන දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. අනිත් කාරණේ තමයි ගොඩක් දෙනෙක් අහපුව දැන් මේ අපි කලින් කිව්වනේ මං කලින් දාපු ශිෂ්‍ය නාංශයත් එක්කම දාපු වීඩියෝ එකේදී අපි කිව්වා ටයිම් ලයින් එක මොන විදිහටද යන්නේ කියලා. ඒ කියන්නේ ශිෂ්‍ය නායෝජනා ක්‍රමයේ මොන කාලවල මොන දේවල්ද සිද්ධ වෙන්නේ කියන කාරණය ගැන ඒ වීඩියෝ එකේදී අපි කතා කරා. අධ්‍යක්ෂකතුමා ඒ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට හැමදේම කිව්වා. ඒකෙදී මොන කාලවලද ඔයගොල්ලන් යුනිවර්සිටිස් වලට ගන්නෙ කියන එක වෙනකම්ම ස්ටෙප් බයි ස්ටෙප් ඒ ගැන කියලා තියෙනවා. ඒක බලන්න ඕන නම් ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ ටයිම් ලයින් එකේ වෙනසක් සිදු වෙනවද කියන එක තමයි ගොඩක් දෙනෙක්ට ඇති වෙලා තිබුණු ප්‍රශ්නය. මේ ටයිම් ලයින් එක ඔයගොල්ලන්ට දැන් මේ වෙනකොටම සති දෙකක වැඩිපුර කාලයක් ඇප්ලයි කරන්න දුන්න නිසා දැන් සති දෙකක ඩිලේ එකක් කොහොමත් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඉන්ටර්විව්ස් වලට යනකොට ඒ සති දෙකේ ඩිලේ එක එහෙමම තියෙනවා අනිවාර්යයෙන්ම. ඒක අපිට කොහොමත් පේන දෙයක්නේ. නමුත් මම හිතන්නේ නැහැ මේක ඉදිරියට යනකොට, ඒ කියන්නේ ඉතිරි ස්ටෙප්ස් වලට දිගින් දිගට යනකොට, ඒ කියන්නේ එන්රෝල්මන්ට්ස්, රෙජිස්ට්‍රේෂන්ස්, යුනිවර්සිටිස් පටන් ගන්න තැන දක්වා යද්දී ඕවරෝල් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඩිලේ එකක් ඇති වෙයි කියලා මම පෞද්ගලිකව හිතන්නේ නැහැ. මොකද ඒක කයින්වත් ඇහුවා වුණත් ඕගොල්ලන්ට හරියටම කියන්න බෑ ඉස්සරහට මොන විදිහටද වෙන්නේ කියලා.
කලින් වීඩියෝ එකේ වුණත් අපි කිව්වේ ටෙන්ටටිව් ටයිම්ලයින් එකන්නේ. ඒකෙත් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හරියට මේ දවස් කියලා කියන්න බෑ. හැබැයි මම පෞද්ගලිකව පහුගිය අවුරුදු ගණනාව පුරාම දැකලා තියෙන දේවල් වුණා මම විශ්වාස කරනවා. මෙතන ඒ වගේ ඉස්සර වුණා වගේ කියන්නේ දැන් මීට ඉන්ටේක්ස් 2-3කට කලින් වුණා වගේ ඩිලේ එකක් මෙතනදී වෙන්නේ නැති වෙයි. අදාළ කියපු කාලවලදී ඒ දේවල් කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අනිත් වැදගත්ම කාරණය තමයි මම ඇත්තටම මේ වීඩියෝ එක ශිෂ්‍යනාංශයත් එක්ක කරන්න කියලා තමයි බලාපොරොත්තුෙන් හිටියේ. නමුත් වෙලාවක් හොයාගන්න එක හරිම අමාරු වැඩක්. මොකද මගේ පැත්තෙනොත් මමත් කාර්යබහුලයි, ඒ වගේම ශිෂ්‍යනාංශයේ කට්ටියත් කාර්යබහුලයි. ඒ නිසා ශිෂ්‍යනාංශයත් කාර්යබහුලයි. ඒක නිසා වෙලාවක් හොයාගන්නවා කියන එක හරිම අමාරුයි. මොකද මම ලංකාවෙත් නොවන නිසා ඉන්නේ. වෙලාවේ වෙනසකුත් තියෙනවා, ලොකු වෙනසක් තියෙනවා. ඒකත් එක්ක වෙලාවක් හොයාගන්න එක ටිකක් නෙමෙයි, ඇත්තන ගොඩක් අමාරු වැඩක්. ඒක නිසා තමයි තවදුරටත් ඔයගොල්ලන්ට මේ දේවල් කියන්න තව පරක් වෙන නිසා මේ විදිහට හරි වීඩියෝ එකක් ගෙනල්ලා ඔයගොල්ලන්ට මේ දේවල් කියනවා කියලා හිතුවේ. මේ හැමදේම ශිෂ්‍යනාංශයත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා තමයි අධ්‍යක්ෂකතුමත් එක්කත් කතා කරලා තමයි ඔයගොල්ලන්ට මේ දේවල් කියන්නේ. අනිත් වැදගත්ම කාරණය තමයි මේ ව්‍යසනයට මුහුණ දීලා ඉන්න ශිෂ්‍යයෝ ඉන්නවා. මොකද මගෙත් එක්කත් ගොඩක් කට්ටිය කතා කරලා තියෙනවා. මුහුණ දීලා ඉන්න ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ කියන්නේ නායෑම් වලට, ගලගැලීම් වලට මුහුණ දීලා තමන්ගේ ඩොකියුමන්ට්ස්, තමන්ගේ හැම සර්ටිෆිකේට් එකක්ම මේ හැමදේම නැති වුණු ශිෂ්‍යයන් ඉන්නවා. එතකොට ඒ ශිෂ්‍යයන් වෙනුවෙන් මොකද්ද කරන්න පුළුවන්? ඒ ශිෂ්‍යයන්ට දෙන්න පුළුවන් විසඳුම් මොනවද කියන කාරණය ගැනත් මම කතා කරා. ඉතින් එතනදී වැඩි දෙනෙක් අහපු ප්‍රශ්නය තමයි සර්ටිෆිකේට්ස් නැති වෙලා තියෙනවා නම්, ඩොකියුමන්ට්ස් නැති වෙලා තියෙනවා නම් අපි මොකද කරන්න කියලා. මොකද ඔයගොල්ලෝ දන්නවා ඉන්ටර්විව් එක වෙලාව වෙනකොට ඔයගොල්ලෝ ගාව සර්ටිෆිකේට්ස් තියෙන්න ඕනේ. ඒ අදාළ කියලා තියෙන ගයිඩ් බුක් එකේ කියලා තියෙන සර්ටිෆිකේට්ස් ටික. එතකොට ඒ සර්ටිෆිකේට්ස් ඔයගොල්ලන් නැත්තම් මගෙත් ඒක කිව්වේ ඔයගොල්ලන්ට කියන්න කියලා. ඔයගොල්ලන් කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි අලුත් සර්ටිෆිකේට්ස් වලට පුළුවන් තරම් ඉක්මනින් ඇප්ලයි කරන එක. දැන් ව්‍යසන තත්ත්වය පොඩ්ඩක් පහව ගිහිල්ලා තියෙන. දැන් ජීවිතය පොඩ්ඩක් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ ව්‍යසනයන්ගෙන් කරදරයක් වෙලා තියෙනවා නම්, ඔයගොල්ලන්ගේ සර්ටිෆිකේට් සහ ඒ ඩොකියුමන්ට්ස් නැති වෙලා තියෙනවා නම් ඉක්මනින්ම කරන්න පුළුවන් දේ තමයි ඉක්මනින්ම අලුත් සර්ටිෆිකේට්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන් තරම් ඉක්මනින්. හැබැයි ඒත් ඔයගොල්ලන්ට ඉන්ටර්විව් එක අවස්ථාව වෙනකොට මේ සර්ටිෆිකේට්ස් ලබා ගැනීමේ නොහැකියාවක් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේ තමයි ඔයගොල්ලන්ට ඩික්ලෙයාර් කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ සර්ටිෆිකේට්ස් තියෙන ඩොකියුමන්ට්ස් හැමදේම නැති වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේවල් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ ඉන්ටර්විව් එකට කියලා ඔයගොල්ලන් ඩික්ලරේෂන් එකක් දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒක ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ විසින්ම ඔයගොල්ලන් ලියන්න පුළුවන්. ලියලා ඉවරලා ඊළඟට කරන්න ඕනේ වැඩේ තමයි ඔයගොල්ලන්ගේ පළාතේ ග්‍රාම නිලධාරි මහත්මයාගෙන් හෝ මහත්මියගෙන් ඒ ඩික්ලරේෂන් එක සර්ටිෆයි කරගන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ට කිව්වහම ඒගොල්ලෝ දන්නවා මොකද්ද සර්ටිෆයි කරන්න ඕනේ, මොන විදිහට සර්ටිෆයි කරන්න ඕනේ කියන එක. ඉතින් ඕගොල්ලන්ට ඒ විදිහට ඔයගොල්ලන්ගේ සර්ටිෆිකේට්ස් ඩොකියුමන්ට්ස් නැති වෙලා තියෙනවා නම් ඒක කරන්න පුළුවන්. හැබැයි මේක తాවකාලික දෙයක් විතරයි. මගෙත් එක කිව්වේ සාමාන්‍යයෙන් එන්රෝල්මන්ට්ස් මාර්තු වල වගේ තමයි එන්රෝල්මන්ට්ස් තියෙන්නේ කියලා. ඒ කියන්නේ යුනිවර්සිටි එන්රෝල්මන්ට්ස්. එතකොට මේ එන්රෝල්මන්ට්ස් තියෙන කාලය වෙනකොට ඔයගොල්ලෝ අලුත් සර්ටිෆිකේට්ස් ඇප්ලයි කරලා රික්වෙස්ට් කරලා ඒවා ගෙන්නගෙන ඔයගොල්ලෝ ගාව තියාගන්න ඕනේ. ඉතින් මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. මොකද මාර්තු වෙනකන් කියන්නේ සාමාන්‍යයෙන් මාස 3ක වගේ කාලයක් තියෙනවා. එතකොට ඒ කාලය ඇතුළත ඔයගොල්ලන්ට ඇප්ලයි කරලා ඒ අදාළ සර්ටිෆිකේට්ස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සර්ටිෆිකේට්ස් කියලා කියන්නේ මේ ඔයගොල්ලන්ගේ O level වේවා A level වේවා ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන සර්ටිෆිකේට්ස් ගයිඩ් බුක් එකේ තියෙන මට ලිස්ට් එක හරියට මතක නැහැ. ඉතින් ඒ ලිස්ට් එකේ තියෙන සර්ටිෆිකේට්ස් ටික ඔයගොල්ලෝ ගාව දැන් නැති වෙලා තියෙනවා නම් ඒ ටික ඇප්ලයි කරලා ගෙන්න ගන්න එන්රෝල්මන්ට්ස් වෙනකොටවත් ඊට කලින් ගෙන්න ගන්න පුළුවන් නම් ඉතාලම හොඳයි. ඒ නිසා තමයි මට මුලින්ම කියපු දේ තමයි ඔයගොල්ලන්ගේ සර්ටිෆිකේට්ස් නැති වෙලා තියෙනවා නම් දැම්මම ඉක්මනින්ම ඇප්ලයි කරන්න කියන එක. එහෙම නැත්නම් තමයි අර ඉතිරි ටික ඔයගොල්ලන්ට ඉතිරි ස්ටෙප්ස් ටික කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අහලා තිබුණු තවත් වැදගත් ප්‍රශ්නයක් වෙන්නේ
මේ ව්‍යසන තත්ත්වය ඇති වෙනකොට ලංකාවේ A levels පවත්වන ගමන් තමයි තිබුණේ. මේ පාරත් A level කරන ගමන්ම ඇප්ලයි කරන ශිෂ්‍යයන් ඉන්නවා. ඉතින් ඒ ශිෂ්‍යෝ වෙනුවෙන් තමයි ඇත්තටම පළවෙනි අවස්ථාවේදී මේ ඇප්ලයි කරන කාල සීමාව දීර්ඝ කිරීමකුත් කෙරුවේ. පළවෙනි අවස්ථාවේ දීර්ඝ කරේ 10 වෙනිදා වෙනකන්, ඊට පස්සේ තමයි 15 වෙනිදා වෙනකන් දීර්ඝ කරේ. ව්‍යසනය ගොඩක් දරුණුවටම යන නිසා. නමුත් මුලදී ඩෙඩ්ලයින් එක පස්සට දානවා කියලා හිතුවේ මේ A levels වලට මුහුණ දෙන ශිෂ්‍යයන් නිසා. කොහොම වුණත් A levels වලට මුහුණ දෙන ශිෂ්‍යයන් පාසල හරහා A levels වලට මුහුණ දෙනවා නම් එතනදී ගැටලුවක් මතුවෙනවා සමහර ශිෂ්‍යයන්ට පාසලේ අස්සීමේ සහතිකය ලබා ගැනීම. ඔයගොල්ලෝ දන්නවා අස්සීමේ සහතිකය අවශ්‍ය වෙනවා ඉන්ටර්විව් එක අවස්ථාව වෙනකොට. එතකොට ඔයගොල්ලෝ A levels වලට මුහුණ දෙනවා නම් පාසල හරහා අස්සීමේ සහතිකය ලබා ගැනීමේ යම්කිසි අපහසුාවක් තියෙන්න පුළුවන්. ඉතින් මම මේක කියන්නේ මට කතා කරපු ශිෂ්‍යයන් කිහිප දෙනෙකුගේ ප්‍රශ්න නිසා තමයි මම මේ ප්‍රශ්නයත් කතා කරේ. ශිෂ්‍යයන් කිව්වේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණොත් මොකක්ද ඒගොල්ලන්ට කරන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් තියෙන ශිෂ්‍යයන්ට කරන්න පුළුවන් දේ තමයි අදාළ කාරණය කියලා පැහැදිලි කරලා ලියලා මිනිස්ට්‍රියකට ඒක බාර දෙන්න පුළුවන්. නමුත් ඊට අදාළ එවිඩන්ස් නැත්නම් සෆිෂන්ට් ප්‍රූෆ් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ මෙහෙම පාසල අයදුම්කරුවෙක් විදිහට උසස් පෙළට මේවර පෙනී සිටිනවා. ඒ නිසා ඕගොල්ලන්ට ලීවින් සර්ටිෆිකේට් එක ලබා ගැනීම හැකියාවක් නැහැ කියන කාරණය ඕගොල්ලන්ට ලියලා ශිෂ්‍ය න්‍යායාංශය වෙත ලියමනක් දෙන්න පුළුවන් ඒ විදිහට. හැබැයි ඒකට අදාළ කරන අවශ්‍ය ප්‍රූෆ් ඕගොල්ලන්ට ප්‍රොවයිඩ් කරන්නත් වෙනවා. ප්‍රූෆ් දෙන්නත් වෙනවා. කොහොම වුණත් ඔයගොල්ලන්ට එහෙම කරන්න පුළුවන්. එතකොට ශිෂ්‍ය න්‍යායාංශය මගින් ඒ අදාළ ඒගොල්ලන්ගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් ටික කරයි. ඒ වගේම මෙතනදීත් ඕගොල්ලන්ට ලීවින් සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්. පළමු අවස්ථාවේම ලීවින් සර්ටිෆිකේට් එක අරගෙන ශිෂ්‍ය න්‍යායාංශයට ඒ අදාළ පාර්ශවයන්ට ඒක ලබා දෙන්න කියලාත් මට කියන්න කියලා කිව්වා. මේ කාරණා දෙක ගොඩක් කට්ටිය අහපු කාරණා දෙකක් නිසා තමයි මේ ටික සාකච්ඡා කරේ මේ සම්බන්ධයෙන් මොනවද කරන්න පුළුවන් කියන කාරණය. ලංකාවේ මේ ව්‍යසන තත්ත්වයට මුහුණ දුන්න ගොඩක් ශිෂ්‍යයන්ට මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇති. විශේෂයෙන්ම මේ කියපු ප්‍රශ්න දෙක විශේෂයෙන්ම ඇති. මේ වීඩියෝ එකෙන් මේ ප්‍රශ්න වලට ඔයගොල්ලන්ට පිළිතුරක් ලැබෙන්න ඇති. ඒ වගේම ඊට අමතරව තවත් කිහිප දෙනෙක්ම අහලා තිබුණු තව ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මම ඒක ව්‍යසන තත්ත්වයට අදාළ නැහැ. නමුත් ඒකත් මම මෙතනදී කතා කරන්නම්. මොකද මම ඒක කතා කරනවා කියලා කියපු නිසා සහ මම ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය න්‍යායාංශයත් එක්කත් කතා කරා. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝ ශිෂ්‍ය න්‍යාය ක්‍රමයට ඇප්ලයි කරලා ප්‍රොසෙස් එක ඉස්සරහට යනකොට බැංකු සම්බන්ධ වෙද්දී ඔයගොල්ලෝ අපකරුවන් ඉදිරිපත් කරන්න ඕනේ බැංකු ලෝන් එක ගන්න. එතකොට මේ අපකරුව විදිහට ඕගොල්ලන්ගේ දෙමාපියන් ඒ වගේම පිටස්තර පුද්ගලයන් මේ විදිහට ඕගොල්ලන්ට අපකරුවන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් විස්තර ගයිඩ් බුක් එකේ තියෙනවා. මම ඒක ආපහු කියන්න යන්නේ නැහැ. ඉතින් අහලා තිබුණු ප්‍රශ්නේ තමයි තමන්ගේ දෙමාපියන්ගෙන් කවුරු හරි ක්‍රිබ් එකේ මොකක් හරි ඕවර්ඩ්‍රාෆ්ට් එකක් හරි මොකක් හරි ඇරියස් වීමක් සිදු වෙලා තියෙනවා නම් ක්‍රිබ් එකේ එක වැටලා තියෙනවා නම් එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවද කියලා මේ ශිෂ්‍ය න්‍යාය ක්‍රමයට අත්සන් කරනකොට. ඉතින් ওই ප්‍රශ්නේ කීප දෙනෙක්ම අහලා තිබුණා. මෙතනදී ඔයගොල්ලන්ගේ පැත්තෙන් වරදක් වෙලා නැත්තම් ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පැත්තෙන් ඔයගොල්ලෝ ක්‍රිබ් එකේ ඉන්නවා හරි ඒ වගේ ඔයගොල්ලෝ ගෙවීම් පැහැරලා හරි මොකක් හරි ඒ වගේ දෙයක් සිද්ධ වෙලා නැත්තම් ඔයගොල්ලන්ගේ අනාගතයට බලපාන විදිහේ දෙයක් මෙතනදී සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගතයට බලපානවා කියලා කියන්නේ ඔයගොල්ලන්ට මේ ශිෂ්‍ය න්‍යාය ක්‍රමය නොලැබී යනවා කියන එකනේ. ඉතින් ඒ වගේ දෙයක් ඒ වගේ දරුණු දෙයක් ඔයගොල්ලන්ට වෙන්නේ නැහැ තව කෙනෙකුගේ ප්‍රශ්නයක් නිසා. ඒක තමයි මුලින්ම කියන්න ඕනේ. ඒ වගේම තව කාරණයක් තමයි මේ අපකරුවන්ගේ යම්කිසි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන් ඉස්සරහට. අප්‍රූවල්ස් එන්න තියෙනවා සමහර දේවල් සම්බන්ධයෙන්. දැනට ඒක ඔයගොල්ලන්ගේ ඔළුවට දාගන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලන්ගේ පැත්තෙන් ඒක ඔයගොල්ලන්ට අදාළත් යන්නේ නැහැ. නමුත් ඒ දේවල් ඉස්සරහට සිද්ධ වෙන්න පුළුවන්. මොකක් හරි ලොකු වෙනසක් සිද්ධ වුණොත් එහෙම ඔයගොල්ලන්ව නැවත දැනුවත් කරනවා. කොහොම වුණත් දැනට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ වගේ දෙයක් හින්දා පොඩ්ඩක් කනස්සල්ලෙන් ඉන්නවා නම් ඒක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ අදාළ කාලවලදී ඔයගොල්ලන්ට ශිෂ්‍ය න්‍යායාංශයත් එක්කත් කතා කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ස්පෙસિෆික් ඔයගොල්ලන්ටම තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි ඒකට විසඳුමක් ඕන නම් ශිෂ්‍ය න්‍යායාංශයත් එක්ක කතා කරලා
ඒ ප්‍රශ්නයට විසඳුම හොයාගන්න එක තමයි හොඳම වැඩේ වෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඔප්ෂන්ස් තියෙයි ඔයගොල්ලන්ට වෙනත් විදිහේ ඔප්ෂන්ස්. මේ දේවල් ටික තමයි මට කතා කරන්න අවශ්‍ය වුණේ. විශේෂයෙන්ම ව්‍යසන තත්ත්වය පොලිග්‍රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට මොන විදිහටද බලපාලා තියෙන්නේ කියලා. ඉතින් ආය සමරියක් විදිහට කියනවා නම් දැනට ඔයගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ පොලිග්‍රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ගැන. නමුත් මේ ව්‍යසනයන්ට මුහුණ දුන්නු ශිෂ්‍යයන්ට තියෙන ප්‍රශ්න වලට යම් සහන ලබා දීලා තියෙනවා ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය මගින්, ශිෂ්‍ය ණය අංශය මගින්. ඒ දේවල් තමයි මේ වීඩියෝ එකේදී කතා කරේ. ඔයගොල්ලෝ මොකක් හරි ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා නම් මේ ලංකාවේ ව්‍යසන තත්ත්වය නිසා ඔයගොල්ලන්ට ඕන වෙලාවක ශිෂ්‍ය ණය අංශයත් එක්ක කතා බහ කරලා ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මේ වීඩියෝ එකේදී කතා කරේ ඕවරෝල් ඔයගොල්ලන්ට පණිවිඩ කිහිපයක් විදිහට දෙන්න ඕන දේවල් කිහිපයක් තමයි මේ වීඩියෝ එකේදී කතා කරේ. එහෙනම් හැමෝටම සුබ පතනවා. හොඳ උපාධි පාඨමාලාවකට සිලෙක්ට් වෙලා හොඳින් ඩිග්‍රී එක කරගෙන යන්න, හොඳින් උපාධිය කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ළඟදීම හම්බෙන්න. එතකන් හැමෝටම good bye.